Hi guys, අද අපි කතා කරන්න යන්නේ ඔයාලගේ ගෙවල් ළඟ හිතන්න මාස් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නවා මේ මගේ පිටිපස්සෙන් තියෙන The Ritz Carlton වගේ මේක ඇවිල්ලා දකුණු ආසියාවේ ලොකු ප්‍රොජෙක්ට් එකක් ධම්මික පෙරේරාගේ ප්‍රොපර්ටි එක. ඉතින් මෙතන කාමර 400ක් තියෙනවා. මේ හෝටලේ කාමර 400කට වැඩිය තියෙනවා. ඉතින් මම ඇත්තටම දන්නේ නැහැ කාමර කීයක්ද කියන්න. ඉතින් හිතන්න මේ ආසන්නේ මේ වෙනකොට ඉඩමක වටිනාකම කීයක් වෙනවද කියලා. මේක තව අවුරුදු දෙකක් යනකොට විවෘත කරයි. තව ගොඩාක් වැඩ තියෙනවා. සමහර ඊට වඩා වැඩි කාලයක් යන්නත් පුළුවන්. ඉතින් මේ වගේ කාලයකදී මේක විවෘත කරලා ඉවර වෙනකොට හිතන්න මේ ආසන්න පටන් ගන්න රෙස්ටොරන්ට් එකක්, මේ ආසන්න පටන් ගන්න ඕනම විදිහක බිස්නස් එකක් බය නැතුව ග්‍රෝ කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් මේ ආසන්න ඉඩම් වල වටිනකම ගොඩක් ඉහළ යනවා. ඉඩම් වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඕනම බිස්නස් එකකට විදේශිකයෝ ඕනේ තරම් ඉදී මේ ආසන්නේ. මොකද කාමර 400කට එක කාමරයකට දෙන්න වෙන්නේ විදේශිකයෝ ආවත් විදේශිකයෝ 800ක් හැමතිස්සෙම මේ ආසන්න පරිසරයේ මේ ආසන්නේ සැරිසරනවා. ඉතින් ඒ වගේ තැනක ආසන්නේ ඉඩම් ටික කොච්චර වටිනවද? හැම දෙනාම බලනවා මේ ආසන්නෙන් රෙස්ටොරන්ට් එකක් පටන් ගන්න. මොකද මෙතන විදේශිකයෝ 800ක් ඉන්නවා. ඉතින් එතකොට ඒ ඉඩම් වල තියෙන ඉල්ලුම වැඩි වෙනවා. එතකොට ඒ ඉඩම් වල වටිනකම නිකම්ම ඉහළ යනවා. ඉතින් guys, ඔයාලා හිතලා බලන්න ඔයාලගේ ගෙවල් පැත්තේ මේ වගේ මාස් ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තොත් ඔයාලට කොහොමද ඒක යූස්ෆුල් වෙන්නේ? ඔයාලගේ ඉඩම් ඔයාලා මේ වෙනකොට ජීවත් වෙන ගෙදර මොන වගේ වටිනකමකින් මොන මේ අද තියෙන තත්ත්වයට වඩා කොච්චර මිල ඉහළ යයිද කියලා. ඉතින් මේ වගේ වීඩියෝ ඉස්සරහට බලන්න සිලෝන් බ්‍රෝකර් අපි ෆලෝ කරලා තියාගන්න.